ලෝකයේ තියෙන අභිරහස් සියවස් ගණනාවකට කලින් ලියවුණ තහනම් පොත්පත් වගේම මුළු පෘථිවියේම ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් රහසිගත ලේඛන එකම එක තැනක සංගවලා තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද? ඒ විතරක් නෙමෙයි මේ ස්ථානය ඇතුළට යන්න ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයෙකුටවත් අවසර නැහැ. අපි අද බලමු රෝමයේ වතිකාන නගරයේ පොළව යට ඝන කොන්ක්‍රීට් තට්ටු වලින් වට වෙලා තියෙන රහස් ලේඛනාගාරයේ සැබෑ අභිරහස මොකක්ද කියලා. කතෝලික සභාවේ ප්‍රධානියා වන පාප් වහන්සේගේ ඍජු පාලනය යටතේ තියෙන මේ ලේඛනාගාරය ඇතුලේ අවුරුදු 1200කට වඩා පැරණි රාජ්‍ය ලියකියවිලි පාප් වහන්සේලා ලියපු පෞද්ගලික ලිපි වගේම ලෝක ඉතිහාසයේ දැවැන්තම සිදුවීම් වල මුල් පිටපත් සංගවලා තියෙනවා. මේකේ තියෙන රාක්ක පෙළ ගැස්සුවොත් ඒ වාගේ දිග කිලෝමීටර් 85කටත් වඩා වැඩි. මේකේ තියෙන ලේඛනවලට උදාහරණ කීපයක් බැලුවොත් බ්‍රිතාන්‍යයේ 8 වැනි හෙන්රි රජු තමන්ගේ විවාහය අවලංගු කරලා දෙන්න කියලා පාප් වහන්සේගෙන් ඉල්ලපු ඓතිහාසික ලිපිය මේකේ තියෙනවා. ලෝක ප්‍රකට විද්‍යාඥ ගැලීලියෝ ගැලීලි පෘථිවිය සූර්යයා වටා කැරකෙනවා කියලා කියපු නිසා ඔහුව සිර කරන්න වතිකානය නිකුත් කරපු මුල්ම නඩු වාර්තාවත් මේකේ තියෙනවා. ඒ වගේම මධ්‍යතන යුගයේදී නයිට්වරුන්ගේ රහස් සංවිධානයක් තහනම් කරන්න හේතු වුණ ලේඛන පවා තියෙන්නෙත් මේකේ. ඉතින් මේ ස්ථානය මේ තරම් රහසිගත ඇයි? සමහර මතවාද වලින් කියන්නේ වතිකානය බාහිර ලෝකයට හෙළි නොකරන තොරතුරු ඇතුළත් රහස් ලේඛන මේ පොළව යට කාමරවල සංගවලා තියෙනවා කියලා. මෙතනට ඇතුළු වෙන්න පුළුවන් කාටද? මේ ලේඛනාගාරයට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නේ වතිකානය විසින් ඊටාම දැඩිව පරීක්ෂා කරලා තෝරා ගන්නා ලෝකයේ ඉහළම මට්ටමේ ඉන්න ආචාර්යවරුන් හා ඉතිහාසඥයන් කීප දෙනෙකුට විතරයි. ඒ අයටත් තමන්ට කැමති දේවල් මේකේ හොයන්න බෑ. ඔවුන් ඇතුළට යන්න කලින් තමන්ට අවශ්‍ය කුමන වසරේ කුමන ලේඛනයද කියලා කලින් දන්වන්න ඕනේ. ඊට පස්සේ ඔවුන්ව සන්නද්ධ ආරක්ෂකයන් විසින් කාමරයකට අරගෙන යනවා. කිසිම කැමරාවක් හෝ ජංගම දුරකථනයක් අරගෙන යන්න සම්පූර්ණයෙන්ම තහනම්. සියවස් ගණනාවක ලෝකයේ සැබෑ රහස් සංගවාගෙන ඉන්න මේ වතිකාන ලේඛනාගාරය ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.